ගොඩනගා ගන්න දුන්නා. මාස 20කට කිට්ටු කාලයක් දැන් ඉවරයි. එක තීරණයක් තියනවාද බලන්න කල්පනා කරලා මේ රට සම්බන්ධයෙන් ගත්තා. දේශපාලනිකව පැත්තකින් තියලා බලන්න. රට ඉදිරියට යාම උදෙසා ගත්ත එකදු හෝ අලුත් තීරණයක්. මොකක් හරි තීරණයක් ගත්තොත් ඒක පස්සට ගහන්නේ නැද්ද රිවර්ස් වෙන්නේ නැද්ද? ගන්නවා තීරණය ආපස්සට එනවා. ගන්නවා තීරණය ආපස්සට එනවා. කරුණා කරලා ඉල්ලීමක් කරනවා. බලන්න තරුණ ළමයි. දේශපාලනිකව ඉදිරි කාලයේදී മന്ത്രിවරු වෙන්න පුළුවන්. දේශපාලන ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. ඒවා ලොකු තනතුරු නෙමෙයි. ඒවා සාමාන්‍ය හැමෝම අපි ඔක්කොම සාමාන්‍ය මිනිස්සු. ප්‍රාදේශ සභා മന്ത്രിවරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. තමන්ගේ මතය ඉදිරි ඡන්දෙ ඉල්ලන්නේ. දැන් මෙතන ළමයි කතා කළා. එයා ඡන්දෙ ඉදිරිපත් උනේ නැහැ. හැබැයි අර දේශපාලන අදහසක් තිබුණා. ක්‍රියාකාරීව මේ රට හැදෙන්න ඕන විදිය ගැන කිව්වා. දේශපාලනිකව ක්‍රියාකාරී වෙන අය, ඡන්ද වලට ඉල්ලන අය, එහෙම නැත්නම් දේශපාලනයට උදව් කරන්න බලාපොරොත්තු වෙන අය, තමන්ගේ මතවාදී YouTube Facebook කරා කියන්න කැමති හැමෝගෙම ඉල්ලනවා ඉස්සරලම ආදායම් මාර්ගයක් හදාගන්න. ආදායම් මාර්ගයක් තමන්ට හදාගන්න බැරුව ඔබලවම මේ රට ගොඩනගන්න බෑ. ඉස්සලා ඔබ ගත්ත තීරණ වලින් ඔබ සාර්ථක වෙනවා කියලා පෙන්නන්න උපුර. කාටද? ඔයාට. ඔයා ගන්න තීරණ වලින් ඔයා සාර්ථක වෙනවා කියලා පෙන්වුවාම ඔයාට තේරෙනවා ඔයා ගන්න තීරණ වලින් අනිත් මිනිස්සු සාර්ථක වෙනවා කියලා. ඒ නිසා ස්වාධීන අවස්ථාව දීලා තියෙනවා දේශපාලනය කරන්න. දේශපාලනය ඇතුලේ ඔබට උඩට එන්න පාර අපි විවෘත කරලා තියෙනවා. ඒ විවෘත කරපු පාර දිගේ ඔබට එන්න ඕන කරන උදව්ව අපි දෙනවා. කළ යුතු දේ කියනවා. අපිට අවශ්‍ය කරන්නේ අපිත් එක්ක එකතු වෙලා අපිව විශ්වාස කරලා දේශපාලනය කරන්න තරුණ ළමයි ටිකක්. එකම කොන්දේසිය නිදහස් ඔබට දෙනවා. ඔබට කැමති විදිහට දේශපාලනය කරන්න. නිදහස් ඔබට දෙනවා. සීමා මායිම් නැහැ. ඔතන හිටපන් කියලා කියන්නේ නැහැ. එන්න පුළුවන් නම් එන්න. ඒක තමයි දේශපාලන ව්‍යාපාරයේ විශේෂත්වය. එන්න පුළුවන් නම් එන්න පාර දෙනවා. બ્લોක් වෙන්නේ නැහැ. උදාහරණය මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු දෙකක් නැහැ. දේශපාලනයට ඇවිල්ලා අවුරුදු දෙකක් නැහැ මම. ඡන්දෙ ඉදිරිපත් උනේ ගිය අවුරුද්දට කලින් නොවැම්බර් මාසේ. දේශපාලනයේ ක්‍රියාකාරී වාවේ මැයි මාසේ 2024. මේ යන්නේ පෙබරවාරි. අවුරුදු දෙකකට තව කල් ගියා. අවුරුදු දෙකකට තව කල් ගියා. අවුරුදු දෙකක කාල සීමාව තුල ලංකාවේ සැලකිය යුතු පිරිසක් මාව අඳුරනවා. දේශපාලනය ඇතුලේ මං කියන අදහස අහන්න කැමති පිරිසක් දැන් ඉන්නවා. ආණ්ඩුවේ 159යි. ඒ 159ත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 5000ක් විතරයි. ඊට අමතරව අපිට නොපෙනෙන කාඩර් එකකුයි ආයුධ ඒ කාලේ අතර ගත්ත සෙට් එකයි අද ෆෝන් එක ඩිජිටල් ත්‍රස්තවාදයේ ලෙස අතරන් ඉන්න සෙට් එකයි ආණ්ඩුවේ උදව් ගන්න සේරමයි සමස්ත ආණ්ඩුවම තනි මට ගහනවා. මම එකෙකුට බය නැත්තේ ඇයි? ඔය ඔක්කොම පොඩි මිනිස්සු හින්දා. ලොකු මිනිස්සුන්ට බය වෙන්න ඕනේ. ඔක්කොම පොඩි. පොඩි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ එකම දේ හැංගිලා ගහන එක විතරයි. පොඩි මිනිස්සු වෙලා වැඩක් නැහැ මේ ලෝකෙට. ලොකු මිනිස්සු ඕනේ. මුළු ආණ්ඩුවක්ම තමන්ගේ සමස්ත ප්‍රචාරණ ක්‍රියාවලියම තනි පුද්ගලයෙක් ඉලක්ක කරලා ගහනවා. ඒ තනි පුද්ගලයා ලොකු එකෙක්ද පොඩි එකෙක්ද කියලා ඔබෙන් මං අහනවා. ඔබට ආස නම් ලොකු මිනිහෙක් වෙන්න, ලෝකේ ලොකු මිනිහෙක් විදියට ජීවත් වෙන්න, ලෝකෙ දිහා ලොකුවට දකින්න, ඒකට සුදුසු පරිසරයක් ඔබට දෙන්න ඕනේ. ඒකට සුදුසු පරිසරයේ තියෙන සමගිය යන බලවේගය විතරයි.